everyone, have a good day. මේ වීඩියෝ එක ස්පෙෂලි O level students ලට අපි මේකෙදි කතා කරන්නේ O level English paper එකේ test number 14 යටතේ තියෙන writing question එක ගැන. මේකෙදි මම specialize කරන්නේ chart and graphs description එක ගැන. So මේක selectable question එකක්. Either you can write the letter. So mostly අපිට හම්බෙන්නේ letter එකක්. or එහෙමත් නැත්නම් මේ විදිහට chart එකක්, graph එකක්, table එකක් describe කරන්න. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ easily කොහොමද අපි chart description එක focus කරොත් instead the letter writing total මේකේ අපි 10 mark question එකක් මේක කොහොමද සම්පූර්ණ ලකුණු 10ම target කරලා මේ question එක ගොඩ දාගන්නේ කියලා. So the most common method දැන් අපිට chart description එකක් මේක pie chart එකක් වෙන්නත් පුළුවන් line chart එකක් වෙන්නත් පුළුවන් නැත්නම් graph එකක් ගත්තොත් bar graph එකක් වෙන්නත් පුළුවන් table එකක් වෙන්නත් පුළුවන් මේ විදිහට අපිට chart description එක හම්බ වෙනවා. So this is the last year paper which is 2024 though it's 2025 I mean this is the 2023-2024 paper. So no sorry 2024 but happens in 2025 hi එතකොට ඒ ප්‍රශ්නේ හරි අපි බලමු question එක read out කරලා. Following pie chart shows the future plans of 100 grade 11 students of King's College Kaluthara. Write a description about the future plans of grade 11 students referring to the pie chart. Use about 100 words. So, අපිට use කරන්න පුළුවන් words ටිකක් මේගොල්ලන් support එකට දීලා තියෙනවා most, many, more than, equal, less than and least. ඊළඟට අපිට තියෙනවා pie chart එකේ heading එක, then pie chart එක දීලා තියෙනවා percentage වලින්, then chart description එක දීලා තියෙනවා. So, මෙතනදී අපි මුලින්ම ફોකස් කරන්න ඕන. So මුලින්ම මම කියන්න ඕනේ මම මේක ටාගට් කරන්නේ writing යම් තාක් දුරකට difficulties තියෙන students ලට. එතකොට එයාලට මේ method එක follow කරොත් හොඳ ලකුණකට යන්න පුළුවන්. මුලින්ම අපි chart එක introduce කරනවා. දැන් මෙතන ලකුණු හම්බ වෙන විදිය ගැන මම කතා කරොත් ඔයාලට content එකට 3 marks ඊට පස්සේ language එකට 3 marks then organization එකට 3 plus 3 6 organization එකට 2 marks හම්බ වෙනවා then writing techniques use කරනවට special mechanics use කරලා තියනවට තව 2 marks හම්බ වෙනවා. ඒ කියන්නේ language preference එක vocabulary හරියට දීලා තියනවාද content එක කියන්නේ ඔගේ description එක ගලාගෙන යන විදිය. language එක English language එක හරියට පාවිච්චි කරලා තියනවාද මුල මැද අග ගලපලා. ඊට පස්සේ organize කරලා තියනවාද මේක හරියට සහ special techniques use කරලා තියනවාද කියන ඒවාට තමයි මේකෙදි ලකුණු හම්බ වෙන්නේ. එතකොට chart එක අපි introduce කරන්න ඕන. මොකද්ද මේ chart එක කියන එක ගැන. මේකට අපිට question එකම use කරගන්න පුළුවන්. ඊළඟට මේ දීලා තියෙන words use කරලා percentage දැන් සාමාන්‍යයෙන් අපිට ඕනම chart එකක් නැත්නම් graph එකක් හම්බුනොත් අපිට percentages නැත්නම් amount of people, amount of students, amount එකක් හම්බ වෙනවනේ. ඉතින් මෙතනදී අපිට most percentage එහෙම නැත්නම් number of students, number of people ඔය විදිහට most එකක් ගන්න පුළුවන්. කියන highestම value එක මේ chart එකේ තියෙන. then leastම value එක ගැන අපි ලියනවා. ඊට පස්සේ equal values තියෙනවා නම් ලියනවා. ඊට පස්සේ major එකක් කියන්නේ සාමාන්‍ය medium level එකේ එකකුත් තියෙනවා. ඒත් මේක ගැනත් අපි කොහොම හරි ලියන්න ඕනේ. මේ ටික ලියුණාට පස්සේ අපි summary එකක් ලියන්න ඕනේ. ඒතර මේ ටික ගලප ගත්තොත් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. දැන් chart introduction එක ගත්තොත් chart එක introduce කරන එක මේකට අපිට so you can use
the same thing which is written in the question. Then මේක අපිට පටන් ගන්න පුළුවන් above, whether it's pie chart, so we write pie chart. නැත්තම් මොකක් හරි graph නම් එහෙමයි. ඒක දීලා තියෙන විදිහට බලලා ඉහත සඳහන් කියන එක තමයි above කියන එකකින් කියන්නේ. මේ pie chart එකකින් පෙන්වන්නේ කියන එක අපිට simply shows කියලා ලියන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් popular method එකක්. හැමෝම වගේ ලියන්නේ මෙහෙම. ඒතර මේ vocabulary ගැන මම කියවනේ ඔයාලට පුළුවන් ඔයාලා හොඳ level එකක ඉන්නවා කියලා පෙන්වන්න මේ shows නැතුව මම shows ලියන්න. Instead shows අපිට පුළුවන් illustrates, එහෙමත් නැත්නම් depicts, එහෙම නැත්නම් represent, මේ වගේ වචන use කරන්න. So it's a good point. එතකොට above pie chart illustrates මේකේ තියෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් මේ shows කියන එක already they have given no? The future plans of 100 grade 11 students of King's College මේකම අපිට ලියන්න පුළුවන්. Represent the future plans of 100 grade 11 students of King's College. Kaluthara. So the introduction is done now. මේ විදිහට අපිට introduction එක lazyයෙන්ම ලියා ගන්න පුළුවන්. හරි. දැන් ඊළඟ step එක. දැන් අපි values පැත්තට යනවා. ඔයගොල්ලෝ හොඳට identify කරගන්න. අපි ඉස්සෙල්ලාම ලියන්නේ highest එකනේ. highest එක තියෙන්නේ entering state universities. ඒ කියන්නේ මේක දැක්කහම අපිට පේනවා future plans වලින් most popular එක. එහෙම නැත්නම් ළමයි වැඩිපුරම plan කරන් ඉන්න දේ තමයි state university එකකට enter වෙන එක. So we can write it most popular, ජනප්‍රියම future plan එක. I will show you another way. Most popular future plan is entering state universities. Otherwise, you can say many students like to, otherwise wish to enter a state university කියලා ඔය දෙවිදිහෙම ලියන්න පුළුවන්. So මේකටම මම combine කරනවා ඊළඟට තියෙන percentage එක 23% entering private institution. So මේකට අපිට කෙලින්ම most popular future plan is entering state universities, which is, let's write the percentage, 45% of students, while 23% of මේ අතරතුර state university එකකට යන්න කැමති ළමයි 45ක් ඉන්න අතරතුර 23ක ප්‍රතිශතයක් ළමයින්ගෙන් කැමති private, entering spellings like entering a private institution. So we have done all the way. දැන් අපි the percentages දෙකක් ගැන ලියලා දෙනවා. most එකයි ඒකත් එක්ක ළඟින් යන තව එකකුයි. හරි. දැන් අපි least එක ගැන ලියන්න යන්නේ. So least අඩුම කියන එක. So we can see least percentage 6% going abroad for employment. හරි. අපි ඉස්සෙල්ලාම බේසික්ම විදියට ලියාගෙන ඉමු. least number of students
Otherwise, least popular, future plan is. least popular ma අඩුවෙන්ම popular ම famous ම future plan එක තමයි plan is what? Going abroad for employment. මේකම තව චුට්ටක් ලස්සන කරලා තව ලස්සන vocabulary එකක් use කරන්න පුළුවන් ඔයගලන්ට. Least number of students intend to work abroad, which is abroad spelling, which is 6%, right? So this is the least number of students future plan. Then we have come all the way, finishing 45%, 23% and 6%. Okay, what next? We have equal amount as well. Equal amount of students wish to follow what? Vocational courses and engaging in self-employment. Equal amount of follow vocational courses and engage in self-employment, which is 13% of total student count. If you want more vocabulary, right? And yeah, almost අපි දැන් description එක ලියුවා. ඊළඟට most popular එක, least popular එක, then most popular එකත් එක්ක middle age එක යන එක, then equal amount එකත් එක්ක යන එක ගැන ලියුවා. So අපිට තියෙනවා 13% vocational courses follow කරනවා සහ self employment කැමති කියලා. So equal amount of students wish to follow vocational courses and engage in self-employment, which is 13% of total students. Finally, then අපි summary එකක් ලිව්වොත්. Let's say as a summary, we can say higher, let's say, අපි ලියමු as a summary, entering state universities, which means going for higher education, right? State universities and private institution කියන්නේ higher studies වලට යනවා කියන එකනේ. එතකොට as a summary, while higher education is the most famous future plan, going abroad for employment stays least popular future plan. So yeah, so
all together අපිට කියන්න පුළුවන් above pie chart illustrates the future plans of 100 grade 11 students of King's College Kalutara. According to the, now I'm going to make this much better, okay? According to the pie chart, comma, most popular future plan is entering a state university, which is 45 students. Also, it's almost nearly half of the student count, right? It is 45 students, nearly half of the student count. I think it's good because you can have more wordings because we have to write 100 words now here. Institution spellings. While 23% of students like entering a private institutions. Then least number of students, otherwise least popular future plan is going abroad for employment. Least number of students intend to work abroad, which is 6%. So you have to add 6% here as well if you do wish to write it in this way. Then I believe an equal amount of students wish to follow vocational courses and engage in self-employment, which is 13% of total student count. As a summary, while higher education is the most famous future plan, while, I missed this. I have used while here now, comma, going abroad for employment stays least popular future plan. Right? So, මේ විදිහට ඔයාලට පුළුවන් questions කිහිපයක්ම practice කරලා මේ structure එකට chart and graph practice කරන්න. So, I wish you all the best.